දඬු කෑල්ලක් වගේ පෙනුනට මල් කිනිත්තක් පැලවෙලා ආපු පැලයක් තමයි මෙන්න මෙය. ඉතින් ටිපිකල් විදිහට ඔකිඩ් හදන වෙලේ ලස්සන මලොත් විදිහකට ඔකිඩ් හදන විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ යන්නේ. අලුත් මේ විදිහට ඔකිඩ් හදන්න කැමති නම් ඔන්න ඔයාලට පුළුවන් අපේ page එක follow කරලා like කරලා තියාගන්න. අනේ ඉතින් අපේ videos බලන ඔයාලා නම් දන්නවා ඇති නොබිල කියන්නේ කඳේ මල් පිපෙන ඔකිඩ් variety එක. නොබිල කියන්නේ පඳුරකින් පැලඹෝ කරගන්න පුළුවන් variety එකක් විතරක්ම නෙමේ මලක් පර වුණාම එතනිනුත් පැලයක් එන්න පුළුවන් variety එකක්. අන්න ඒ වගේ පැලාවහම ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි මේකට මොකද කරන්නේ? මේක හැමදාම පඳුරෙම තියෙනවද නැත්නම් separate කරලා වෙනම පැලයක් විදියට හදාගන්න පුළුවන්ද කියලා. එකී මෙකී නොකී ඔන්න ඔය දෙවෙනි ප්‍රශ්න වලට උත්තර තමයි අද මම ගෙනාවේ. ඉච්චර ලස්සන මල් පැල ඔයාලා නම් දැකලා ඇත්තේ හැම වෙලේම පොට් වල. ඒ කියන්නේ මැටි පෝච් එක හරි ප්ලාස්ටික් පොට් එක හරි පොට් කරලා තියෙනවා. ගෙදර ලස්සනට මල් හදන ඔයාලා අයියනේ මේ වගේ පොට් වල හද දඟලන්නේ. ඔයාලට පුළුවන් මේ වගේ ලී කෑල්ලක් හරි හැංගින් පොට් එකක් හරි අරගෙන ඔකිඩ් හදාන්න. අන්න එහෙම හදාගන්න බය ඔයාලටයි දන්නේ නැති ඔයාලටයි තමයි අද මම මේ වීඩියෝ එක ස්පෙෂල්ම කරන්නේ. එක්සැම්පල් එකක් විදිහට අද මම ගත්තේ නොබිල ඔකිඩ් බුෂ් එක. ඒ බුෂ් එක මෙන්න මේ වගේ චූරෙම පලාවහම එයාලා ගලවන්න යන්න එපා. මෙන්න මේ වගේ එයාලගේ රූට්ස් ආවහම අන්න එයාව මෙන්න මේ විදිහට ඔයාලා සෙපරේට් කරගන්න පුළුවන්. ඉතින් කැපුම් තලයට ඊට පස්සේ අපිට කැප්ටාන් වල ගොඩක් අයට හොයාගන්න පුළුවන් අඟුරු. ඉතින් අඟුරු ඇප්ලයි කරන්න. ඊට පස්සේ අඟුරු ගාලා මෙන්න මේ වගේ ලී කෑල්ලක් අරගෙන මෙන්න මේ වගේ හෝල්ස් කීපයක් හදාගන්න. උඩින තෝල් එකක් හදාගෙන අමතක කරන්න එපා. මොකද අපි මෙයාව යන්නේ ඉල්ලන්නේ. ඊට පස්සේ මේ වගේ පැලේ අපිට ටයි අප් කරගන්න පුංචි නූල් කෑල්ලක් හොයාගන්න. ඊට පස්සේ පැලේ මැදින් තියලා හෝල් එකේ නූල් කෑල්ල අරගෙන පැලේට ඩැමේජ් වෙන්නේ නැති විදිහට පුළුවන් අපිට නොට් එකක් දාගන්න. ඔයාලා නොදැනුවත්වම carelessly මේ නොට් එක දාගන්නතොත් පැලේට ඩැමේජ් එකක් වෙන්න පුළුවන් නිසා මේ ගැන careful වෙන්න. ඊට පස්සේ දැන් ඉතින් ඔයාලා හිතන ඇති මේක කිසිම මීඩියා එකක් නැහැ, පොවරක් නැහැ, වතුරක් නැහැ. අනේ දෙයනේ මේක කොහොමද හදාගන්නේ? ඔයාලට worry වෙන්න කිසිදු හේතුවක් නැහැ. මෙයාලට මීඩියා එකක් නැහැ කියලා survive වෙන්න බැරි හේතුවක්. මෙයාලා orchids ඉතින් අපිට පුළුවන් මෙයාලට වතුර ඒ වගේම පොහොර වාරක ස්ප්‍රේ ගන්න එක කරගෙන මෙන්න මේ විදිහට ස්ප්‍රේ කරන්න. හරිම ලේසි. පොහොර දාන එක ගැනත් ගොඩාක් අය අපේ රික්වෙස්ට් කරලා තිබ්බා වීඩියෝ එකක් කරන්න කියලා. හැබැයි ඉතින් මේ නොසේ ගොඩාක් බිසි නිසා මේ වීඩියෝ එකත් මේ විදිහට එඩිට් කරලා ඔයාලට ගේන්න ටික දවසක් ගියා. ඉතින් ඔයාලට මේ වගේ හදාගත්ත පැලයකට පුළුවන් 20 crop master වගේම 30-10 කියන fertilizers apply කරන්න. fertilizers පොඩි පැල වලට medium size පැල වලට වගේම මල් ආසන පැලයකට කොහොමද use කරන්න කියලා මම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. එතකොට ඔයාලට මේක තවත් හොඳට පැහැදිලි වෙවි. ඉතින් මේ විදිහට ඔයාලා ඕකේ හැදුවොත් අනිවාර්යයෙන්ම මේ post එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේ ඔයාලට දැවෙන ප්‍රශ්න තියෙනවා නම් මේ post එකටම comment කරන්න හොඳ ලස්සන විදිහට ඕකිඩ් හදලා අපිටත් comment එකක් දාන්නකෝ. bye